Welcome back to my YouTube channel. And thank you for 200 subscribers. Okay guys, let's go to the video. Bam bam. මම ඔය කොච්චර නට ඕක කරත් අන්තිමට මෙන්න මේ විදිහට තමයි හැමදාම රූම් එක පේන්නේ මගේ. ඊට පස්සේ දත් මැදගෙන උදෙන්ම අපි යනවා කුණු පුච්චන්න. මම ඉතින් නොදා ඉන්න ඕන දේවල් නෙවෙයි. මේවා මේ ගෑන්නමයි බලන්න ඕන දේවල්. ඊට පස්සේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක මම ගන්නවා. මම හරි මාස කෑමක් තමයි මම අද කන්නේ උදේට. මෙන්න ඉන්නවා සූ එකකින් ගෙනපු කෙනෙක්. මම ගෙදර ඉන්න දවසක් නම් අනිවාර්යෙන් කරන දේවල් ටිකක් තියෙනවා. කොහොමත් සතියකට එකපාරක් මම මේ දේවල් කරනවා. මගේ ෆේස් පැක් එක දාගන්නවා. ආයෙ මේ කොණ්ඩේ තෙල් ගා ගන්නවා. මම පොල් තෙල් වලට විටමින් E කැප්සූල්ස් දෙකක් දානවා. කොණ්ඩේ කොටයින එකක් දාන්න ඕනේ. දෙකයි දානවා පොඩ දිගයි නම්. ඇත්තටම කියන්නේ trust me when I say this කොණ්ඩේ දික් වෙනවා. කොණ්ඩේ හරිම ඉක්මනට දික් වෙනවා. මං මේ ඔළුවේ ගානේ පොල් තෙල් ගෑවත් කොණ්ඩේ නම් දික් වෙනවා කියලා අහලා තියෙනවා. මේ බලන්න. ගොඩක් දික් වෙනවා. අන්න එක දවසක්වත් මිස් කරගන්න නැතුව අපේ ගෙවල් පැත්තට ඇවිල්ලා මුළු පළාතම විනාශ කරලා යන ජාතිය කට්ටියක් මේගොල්ලෝ. මම දන්නේ නැහැ මගේ කොණ්ඩේ කොටට තිබ්බේ. හරිද? මේ මම කොණ්ඩේ කැපුවා. සාමාන්‍යයෙන් once a year කොණ්ඩේ කපන එක නිකන් ගර්ල් කෙනෙක් කරන දෙයක් නේ. ඊට පස්සේ ඒක රිග්‍රෙට් කරන එක කපලා චක හොඳට කලවම් කරනවා දැන්. ඊට පස්සේ මේක හොඳට මෙහෙම මේ අර කොණ්ඩේ වැවෙන මේ this thing scalp එකේ you should have to apply it on your scalp. Okay? Do what I'm saying. මෙහෙම කොණ්ඩේ හොඳට ෂයින් එකට එනවා තෙල් ගාවගත්ත. කොණ්ඩේ යනවා අපි කොණ්ඩේට හරියට ට්‍රීට් කරන්නේ නැති වුණත් මගේ අතේ හරිම කලාතුරකින් නියපොතු වැවෙනවා. ඉතින් ඔය නේල් පොලිෂ් ගාපු ඒවා අයින් කරලා අසයින්මන්ට් ගොඩෝරියක් තියෙනවා සබ්මිට් කරන්න. ඒකත් කරලා යන්න ලෑස්ති වෙන්නේ. බාර මගේ ෆිට් චෙක් එක බලන්න. ලස්සනයිද කියලා. ඉතින් අපි 4 දෙනාම දැන් මේ නැගලා කොයිද යන්නේ බලමු. හොඳට අඳුරන පැත්ත. ඉතින් අපි ආවා මෙන්න මේකට ලෙඩක් බලන්න. අපේ අම්මා ඔය හදිසියෙන් යන්නේ ඒකට තමයි. ඊට පස්සේ අපි ආවා අපේ පවුලට අලුතින්ම එකතු වෙච්ච මේ සෝස මල බලන්න. මම හරිම ආසයි චූටි බබාලට. වැඩට ඉවර කරගෙන මල්ලි ආවා ටවුන් එකේ වැඩේකට. මේ තියෙන සෙරප්පු දෙකක් ගන්නා වෙලාව. ඊට පස්සේ අපි ගියා චර්ච් එකට. මම ටවුන් ආවම වරද්දන්නේ නැතුව යන තැනක් තමයි මේක. අමාරු මාස තැනක්. අපි දෙන්න ඉතින් දැන් කියව ඊට පස්සේ කොහෙද යන්නේ බලමු. ඉතින් කැන්ඩි වල ලස්සන බල මායි මගේ කොළු පැටිය ආවා කණ්ඩ. යාට මොනවා හරි ට්‍රීට් එකක් කරන් දෙන්න එපා මගේ වැඩවලට උදා කරනවට. ඊට පස්සේ ඉතින් කාලා මෙන්න මේවත් අරගෙන මම ආසයි ඒවට. අපි ගියා කූල් ප්ලැනට් එකට. ඔන්නව තමයි ඉතින් මම බැලුවේ. හැබැයි එකක්වත් මට හරි ගියේ නැහැ. මෙතන තමයි අපේ ලාස්ට්ම ස්ටොප් එක. ඊට පස්සේ අපි ආවා හීල්ස් දෙකක් චේන්ජ් කරගන්න බ්ලැක් දෙකට. ඉතින් ඔය තමයි මම බලු ඔප්ෂන්ස්. එක පිස්සු විකාර හිතලා අන්තිමට දෙකක් ගත්තා. ඊට පස්සේ අපි දෙන්න ආයෙත් මිල්ක් පැකට් එකක් බිබී වැස්සෙම ගෙදර යනවා මේ. ඉතින් මෙන්න මේවා තමයි මම අද ගිහින් ගත්තේ guys. black heel එකක් ගත්තා and slippers දෙකක් ගත්තා. මං හරිම ආසයි මෙන්න මෙහෙම මේ ගිහින් තියෙන්නේ strips මේ නිකන් දිලිසෙන විදියට ඒවටම හරි ආසයි. रोशनी ही रोशनी
रोशनी है 400 जो 400 इश्क है ये इश्क है इश्क है इश्क है जो छुपा है हर नजर में हर तरफ जो रूबरू इश्क है ये इश्क है इश्क है इश्क है इश्क है ये इश्क है इश्क है इश्क है तुमसे मिले तो कुछ गुनगुनी सी होने लगी है सर्दियाँ तुमसे मिले तो देखो शहर में खिलने लगी है वादियाँ साया मेरा है तू और मैं तेरा तू दिखे या ना दिखे तू तेरी खुशबू खूब खूब इश्क है ये इश्क है इश्क है इश्क है इश्क है ये इश्क है इश्क है इश्क है मुँह पे ये करम भी कीजिए मुँह पे ये करम भी कीजिए ගයිස් මට බත් කන්න බෑ වගේ. අපි බතුත් කාලා තේකුත් බොමු. ये क्या हुआ? ओह नो! මේක ඔයාට. මම දැන් ස්ක්‍රිප්ට්ස් ලියනවා. මම පොඩි වැඩක් කරනවානේ මගේ වොයිස් එකෙන්. සෝ ඒකට ෆයිනල් එක්සෑම් එකට මට තියෙනවා ස්ක්‍රිප්ට්ස් ලියන්න. ඒ කියන්නේ මියුසිකල් ස්ක්‍රිප්ට්ස්, එතකොට ඉවෙන්ට් ස්ක්‍රිප්ට්ස්, එතකොට නිවුස් ස්ක්‍රිප්ට්ස්, ඔය වගේ එක දේවල් තියෙනවා. මම හෙට උදෙන්ම කොළඹ යන්න ඕනේ. ඉතින් මට හෙට තමයි තියෙන්නේ ප්‍රැක්ටිකල් එක, ෆයිනල් ප්‍රැක්ටිකල්. ඊට පස්සේ තමයි එක්සෑම් තියෙන්නේ. ඉතින් අපි ප්‍රැක්ටිකල් එකට සාරි එකක් අඳගෙන යන්න ඕනේ. මම ඒ සාරි එකේ පින්තූරයක් මෙතනින් දාන්නම්. මම දැන් මේ ලියන්නේ මියුසිකල් චාර්ට් ෂෝ එකක ස්ක්‍රිප්ට් එකක්. ඉතින් අපිට චිට්ස් දාලා තමයි ඒගොල්ලෝ අපි කරන්න ඕන එක කියන්නේ. අපිට තෝරන්න බෑ. ඉතින් අපි හැම එකටම රෙඩි වෙලා යන්න ඕනේ. මොකක් හම්බෙයිද කියලා දන්නේ නැහැ. මම කැමති පර්සනලි මට නිවුස් ස්ක්‍රිප්ට් එකක් හම්බෙනවට. එහෙම නැති වුණොත් මියුසික් චාර්ට් ෂෝ එකක් හරි ඩබින් වගේ දෙයක් හම්බෙනවට. God knows මොනවද හම්බෙන්නේ කියලා. අපි ඕන දෙයකට ලෑස්ති වෙලා යමු. බයයි. චුට්ටම් සෙල්ලම් මලේ බයයි. මට පායනවා. never mind. it's okay. ඔගොල්ලෝ හිතන නැද්ද නේද අපේ ගෙදර හැමතැනම net high කරලා තියෙනවා කියලා? ඔව් ඔයගොල්ලෝ හරි. මధుර කන නිසානේ. ඔගොල්ලෝ වගේ අපි පාවිච්චි කරන්නේ නැහැ මේ මොටි. I think she knows that it's vaporizer. ඒත් මෙයා මේ බොරු මරිසියක් දාන්නේ. පවර් එකට ගහලා යූස් කරන ඒවා අපි යූස් කරන්නේ නැහැ. අපි ඒ හින්දා ගෙදර හැමදැනටම net high කරලා තියෙන්නේ. කිසිම දෙයක් ගෙවීමක් නැතුව ඒක ගන්න බෑ. ඒකේ ගෙවීම සමහරට නිදි මරන රෑවල් වෙන්න පුළුවන්. කට් කරගන්න ආතල් ටිකක් වෙන්න පුළුවන්. අනිත් ඒවා නිදිය ගන්න හොඳ සැපේ වැස්ස දවසට නිදිය ගන්නලාට තනියෙන් ඇහැරිලා කිසිම තේරුමක් නැති තමයි සමහරට එක්තරම කැමති නැති රෙද්දක් පාඩම් කරන එක වෙන්න පුළුවන්. එක එක જાති වල කැපකිරීම තියෙනවා.
ඒ කැරට් කැපකිරීමේ රිටර්න් එකක් තමයි ඒවට හම් ඉතින් ගයිස් අදට vlog එක මෙච්චරයි. මම ස්ට්‍රීට්ස් දෙකක් ලියුවා. මට තව තියෙනවා මට තව 5ක් ලියන්න තියෙනවා. මේ දෙකත් 1-7යි. ඒක කරලා මම නිදාගන්න. දැන් මම vlog එක ඉවර කරනවා මෙතනින්. මොකද ඇති ඉතින් දැන් ඇති යන්න ඔයාලත් යන්න. මෙච්චර වෙලා එහෙම හොඳ නෑ. ඉන්න ඕගොල්ලෝ vlogs බලන්න හොඳ නෑ එහෙම. ෆෝන් එකේ ඉන්න එපා. අම්මා කියනවා වගේ ෆෝන් එක තමයි මේ හැමදේම කරන්නේ. ඕන්ට වඩා ෆෝන් එකේ ඉන්න එපා. ඕන්ට වඩා මගේ දිහා ඔච්චරලා බලාගෙන ඉන්නත් එපා. මොකද මට ඇස්වා වැද්දා. ඊට පස්සේ මට ප්‍රශ්න ගොඩක් එනවා. මට ඇස්වා වැදුනා. ඊට පස්සේ ප්‍රශ්න විසඳලා දෙන්න ඕගොල්ලෝ ඉන්නේ නෑනේ. සෝරි බෑන්නට. මේ වීඩියෝ එක තුරාවට මම ඕගොල්ලන්ට මොනවා හරි දෙයක් කියලා හිතරිද්දුවා නම් මට සමාව වෙන්න. මන්දන්නවා ඒ බනින්නේ හැමදේම කරන්නේ මං ආදරේට. ඒ ඉතින් මම කියන් තියන්නේ එච්චරයි. ඕගොල්ලෝගේ කමෙන්ට්ස් ඕනේ හැම වීඩියෝ එකකට. and that's the law. ඔය වෙලාවත් ඇහුණනේ. අය ගෑනු ළමයි ලස්සන ගෑනු ළමයි 9න් පස්සේ vlogs කරන්නේ. දැන් 8යි. vlog එක enjoy කරන්න, like කරන්න, comment කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයගොල්ලෝ ඇත්තරම හරිම හොඳ මිනිස්සු. කවුරු කියනවා නරකයි කියලා නරක නෑ මට ආව හොඳයි. Thank you so much for all the love. Bye.